එනකොට මේ මොනවද තිබිච්ච අමාරු? මට තිබ්බේ දනිස් හිරිවැට මේ කාෆ් එක ත්‍රිදෙනෙකයි තද ගතියයි මේව ඇඟිලි ඔක්කොම හිරිවැටිලා අර කකුල අර පුළුන් වගේ නිකන් අර බර ගතියක් තිබ්බා. ඊට පස්සේ මෙතන ඩොක්ටර් මට දුන්නම ට්‍රීට්මන්ට්ස් වලින් දැන් හොඳටම හොඳයි මට ගොඩාක්. එතකොට එනකොට මේ කාෆ් වල පේන් එකක් තමයි තිබ්බේ කාෆ් මසල් එකනේ. එතකොට ෆුට් එක ගත්තම මේ ෆුට් එකේ හිරියක් තමයි තිබුණේ. එතකොට ඇවිදින්න අඩිය තියන්න අමාරුයි. ඒක හරි අමාරුයි. අඩි 5ක් විතර හැට මෙට යනකොටත් හරි කැක්කුමක් තිබ්බා. දැන් මට යන්න පුළුවන් ඇවිදලා ඇසිට. එම රෝගිය අපි වෙතට එනකොට මේ කකුල්වල යට හරියේ වර්ණ වෙනස් වීම ඩිස්කලරේෂන් දකින්න තිබුණා. ඊට අමතරව මේ රෝගියාගේ මේ ඇඟිලි තුඩු වල හිරිගතියක් තමයි සෑහෙන්න තිබුණේ. අඩිය තියන්නවත් බැරි තරම් හිරිගතිය. ඊට අමතරව මේ ඇඟිලි තුඩු ස්පර්ශ කරොත් එහෙම ඒවයි ගොඩක් සීතල ගතිය තියෙනවා. බඩ් සර්කියුලේෂන් එකක් අඩුයි. එතකොට මේ හැමෙත් පොඩි ස්කින් එක මෘදු ගතියක් තියෙනවා. මේ ගොඩක් වෙලාවට වැඩි රෝගී තත්ත්වය නිසා ඇතිවෙන සංකූලතාවයක් විදිහට දක්වන්න පුළුවන්. ඊට අමතරව මේ කාෆ් මසල් එකේ පේන් එකේම ප්‍රධාන වශයෙන් හේතුවක් වෙලා තියෙනවා මේ රෝගියාගේ නහරකට ගැසීමේ තත්ත්වයක් තිබුණා. එතකොට ඒ සඳහා අපි මේ තෛලබ්බංග ප්‍රතිකාර කරා. දැන් මේ වෙනකොට තම සතියක් වගේ තමයි ගත වෙන්නේ. එතකොට කාෆ් මසල් එකේ පේන් එකත් අඩු වෙලා තිනවා. අපි මෙතනදී වේනස් ඩ්‍රේනේජ් එක නෝමල් කිරීම තමයි මේ තෛලබ්බංගයේදී අපි කරන්නේ. ඊට අමතරව මේ තර්පණ තෛලයක් මගින් මේ ෆුට් එක අපි අභ්‍යංග කරනවා. ඒකෙන් මේ ෆුට් එකට නොරිෂ්මන්ට් එක හම්බෙලා එතකොට සර්කියුලේෂන් වැඩි වෙලා නැවත රෝගියා යථා තත්ත්වයට පත් වීම සිද්ධ වෙනවා. දැන් රෝගියාගේ හිරිප් ගතිය ෆුට් එකේ ගොඩක් අඩුයි. ඒ වගේම කාෆ් පේන් එකත් දැන් මේ ගොඩ අඩු වෙලා තියෙනවා. එතකොට මේ එන අවස්ථාවේදී මීට වඩා ඩිස්කලරේෂන් එකක් තිබුණා. දැන් මේ ඩිස්කලරේෂන් එකත් නෝමල් වෙලා තියෙනවා. ටිකක් අඩු වෙලා තියෙනවා මේ බ්ලඩ් ඩ්‍රේනේජ් එක හරියට සිද්ධ වෙන නිසා. එතකොට මේ බ්ලඩ් ඩ්‍රේනේජ් එකට සපෝට් වෙන ආකාරයට අපි උඩ අතට තමයි තෛලබ්බංගය සිදු කරන්නේ. ඒ සඳහා උචිත වෙච්ච තෛලයක් මගින් අපි ඒ සඳහා සපෝට් එක ලබා දෙනවා. එතකොට ශිරාග්‍රන්ථි කියන්නේ මේක ශිරාගන්තික හොත් වෙරිකෝස් වෙයින් කියලා කියන්නේ මේක අපේ ජීවිතය සමගම බැඳිච්ච එකක් නිසා මේක ලයිෆ්ස්ටයිල් චේන්ජස් වලට අපි යන්න ඕනේ. එතකොට නිතර ඇවිදීම ඊට අමතරව මේ උඩු අතට සිදු කරන තෛලබ්බංගය ඊට අමතරව වෙරිකෝස් ස්ටොකින් සෝ ස්පෝර්ට් ස්ටොකින් ආදී කාෆ් මසල් එකට සපෝට් කරන සපෝටර්ස් පැනදීම වගේ දේවල් සිදු කරන්න පුළුවන්. මෙහිදී අපි සිදු කරන්නේ පාදබ්බංගය. මෙහිදී මේ පාද කොටසේ හරි නිවැරදිව බ්ලඩ් සර්කියුලේෂන් එවන් රුධිර සංසරණය අඩපණ වීම සහ දියවැඩිය තත්ත්වයේ කම්ප්ලිකේෂන් එකක් විදියට පාදයේ හිරි ගතිය දකින්න පුළුවන්. මේදී අපි තර්පණ තෛලයක් භාවිතා කරමින් අභ්‍යංගය සිදු කරනවා. මෙහිදී ඔබ දියවැඩියා රෝගියෙකු නම් ඔබගේ යටිපතුල් ප්‍රදේශය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙහිදී හිරිගතිය නිසා ඔබට යටිපතුලේ සංවේදන දැනෙන එක ඉතාම අඩු වෙලා තියෙන්න පුළුවන්. එතකොට මොනහරි කටුවක් හෝ ඇනෙන දෙයක් හෝ පෑගුණත් ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට තුවාල වීමේ අවදානම් වැඩි. ඊට අමතරව ඒවා ආසාදනය වීමේ අවදානමත් ඉතා වැඩි. ඒ නිසා ඔබගේ පාද ඉතා පරීක්ෂාකාරී විය යුතුයි. මෙම තර්පණ තෛල මගින් අභ්‍යංග කිරීම මගින් පාදයේ ස්නායු වලට නැවත උත්තේජනයක් ලබා දීම සිදු කරනවා. මෙහිදී ඊට අමතරව පොට්ටනි මගින් සිදු කරන පෝටලී ස්වේද කර්මයක් සිදු කරන ලබනවා. මෙය ඉතා සැලකිලිමත් විය යුතුයි. මද රස්නෙන් තමයි මේක තැවීම කළ යුත්තේ. මොකද රෝගියාගේ පාදයේ දැනීමේ ස්වභාවය අඩු නිසා ඔහුට හොයට ඒක පිළිස්සීමක් නොදැනෙන්න පුළුවන්. මේ නිසා මද රස්නෙන් තැවීම ඉතා අනිවාර්යයි.